කෑලි ගන්න බවුල් කරන්නේ නැතුව. අපි කියනවා මේ බස් එකේ බ්‍රේක් වල දාව බ්‍රේක් ලයින වෙන්න පුළුවන් ඊපස්සේ බ්‍රේක් පළු වෙන්න පුළුවන්. ඒක ප්‍රමිතියෙන් තොර වීම නිසා තමයි මේ බස් එකේ මේ සිදුුනේ. ඒ නිසා මෙන්න මේවා මේ රටේ මේවා දෙයක් වුණාන් පස්සේ ඒක වහගන්න මුරු කලස්තර දාලා වැඩක් නැහැ. මම දැන් පෙන්නනවා යම්කිසි දෙයක් මේ කියන්නේ ඒ නාලිකාව කියන්නේ මේ සිටිවි බස් එකකට සයිඩ් කන්නාඩියට මූණ බලලා කන්නාඩියක් හයි කරනවා. මම දන්නේ මේක ඇත්ත නැත්ද කියලා කතාව. සමාජාලයන්නේ. ඒක දැන් CCTV එක කොට ගන්න සභාපතිවරයා යනවා බ්‍රහ්මටෝක් තියෙනවා. එතකොට එයා කර යුතුනේ මේ මූණ බලලා කන්නාඩි දාන CCTV බස් ගන්න. ඒතර මේවා ඒතර ප්‍රයිවට් බස් කොන්දක්තරලා ලියුව හැරි මේවා ලියන්නේ නැද්ද? ඉතින් ඒ බබා සයිඩ් කන්නාඩි ඕනේ නැහැ මූණ බලලා කන්නාඩි දාලා කරලා ඉවරයි නේද? අන්තරදායක ලෙස අමතර කොටස් සමගද නාමනීය වන රථවහන සම්බන්ධයෙන් හෙට සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා. කොට්ටාවෙන් එන මේ අතිවේගී මාර්ගයේ බස් තනි කර AC බස් එකේ සීට් අකුල්ලා පොල් පටවන් එන කොයි ජගාද බලන්න ගිහිල්ලා මමත් එනවා ඒකේ. ඉතින් අපිට ඉක්මනට එන්න ඕනේ නැත්නම් කොටකොටනේ බස් එන්නේ. මෙන්න මේවා ප්‍රශ්න. දැන් මේකක්වත් අපිට ඕන විදිහට වෙන්නේ නැහැ. බුදුරු කොහොමද පැහැදිලි කරන්නේ? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්න.